ආයුබෝවන් අද අපි ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බොහෝ දෙනෙක් අපෙන් ඉල්ලපු අයිස් ටයි ඇන්ඩ් ඩයි නිර්මාණයක් කොහොමද සිද්ධ කරන්නේ කියන එක පිළිබඳව. ඉතින් මේකේ රෙසිපි ගොඩක් තියෙනවා. ඉතින් අපි ආධුනික කෙනෙකුට පුහුණු වෙන්න ඉතාමත්ම ගැළපෙන රෙසිපි එකක් කොහොමද සිද්ධ කරන්නේ කියලා මේ වීඩියෝ එකෙන් සම්පූර්ණයෙන් කතා කරනවා. රෙදි පෙර සූදානම් කිරීමේ ඉඳන් ඩයි කිරීම දක්වාම ඉතාමත්ම පැහැදිලිව ඔය කට්ටියට මේ වීඩියෝ එකෙන් අපි කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ වගේ වැදගත් වීඩියෝ බලන්න අපේ පේජ් එක ෆලෝ කරලා තියාගන්න. ඉතින් අද මම රෙදි යාරයක් තමයි මේ සඳහා භාවිතා කරන්නේ. ඉතින් රෙදි යාරයක් සඳහා වතුර ලීටරයක් මුලින්ම මම මෙන්න මේ විදිහට භාජනයකට එකතු කරගන්නවා. සාමාන්‍යයෙන් අපි මේ සඳහා ක්ලෝරින් රහිත ජලය භාවිතා කරනවා නම් ගොඩක් හොඳයි. ඊළඟට මම මේකේ රෙදි පෙර සූදානම් කර ගැනීම සඳහා අවශ්‍ය වන ඊළඟ කෙමිකල් එක වන සෝඩියම් සිලිකේට් මිලිලීටර් 150ක් එකතු කරගන්නවා. මම මුලින්ම මේ සෝඩියම් සිලිකේට් 150 කිරලා ලෑස්ති කරගෙන තිබ්බ නිසා මෙන්න මේ විදිහට එකතු කර ගැනීම සිද්ධ කරනවා. ඊට පස්සේ අපි මේ මිශ්‍රණය හොඳින් මිශ්‍ර කර ගැනීම සිද්ධ කරන්නට ඕනි. මොකද සෝඩියම් සිලිකේට් සහ වතුර එකට හොඳට මිශ්‍ර වෙන්න ඕනි මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපිට පුළුවන් අපේ රෙදි කෑල්ල මේක ඇතුල් කිරීම සිද්ධ කරන්න. ඉතින් අපි මෙන්න මේ විදිහට මේ වතුර එක මිශ්‍ර කරගෙන ඉවර වෙලා අපි නිර්මාණය සිදු කිරීමට අදාළ රෙදි කැබැල්ල මේක ඇතුළට දාලා ඉවර වෙලා හොඳින් පොඟව ගන්නවා. සාමාන්‍යයෙන් විනාඩි 15ත් විනාඩි 20ත් අතර කාලයක් මේක මේ විදිහට පෙඟෙන්නට දෙන්න ඕනි. ඊට පස්සේ අපි මේ සඳහා අවශ්‍ය කරන අයිස් කැට ටික සකස් කරගන්නට යමු. මම කලින් දවසේ මෙන්න මේ විදිහට අයිස් කැටයක් සකස් කරගත්තා. ඒ කියන්නේ කලින් දවසේ මම වතුර දාලා ෆ්‍රිජ් එකේ තියලා තිබ්බා. එතකොට අද වෙනකොට මට මේ විදිහේ අයිස් කැටයක් ලැබුණා. ඉතින් දැන් කරන්න තියෙන්නේ මේ අයිස් කැටය අපි කුඩා කෑලි වලට කඩා ගන්න එක. සාමාන්‍ය දිනක් වගේ වෙද්දී අපිට හොඳ අයිස් කැටයක් සකස් කරගන්න පුළුවන්. ඉතින් අයිස් කැට කුඩා කැබලි විදිහට තමයි අපි ලබා ගන්නට ඕනේ. සාමාන්‍යයෙන් අපි කියන අඟලේ වගේ ප්‍රමාණවල අයිස් කැට තමයි අපි ලබා ගන්නට ඕනේ. ගොඩාක් ලොකු වෙන්න බෑ මේ කැට. ගොඩාක් කුඩු වෙන්නත් බෑ. ඒ කියන්නේ කුඩා කැබලි වෙන්නත් බෑ. ඉතින් සාමාන්‍ය අපි අඟලේ වගේ ප්‍රමාණය අයිස් කැට භාවිතා කිරීම තුළින් ඉතාමත්ම හොඳ නිර්මාණයක් අපිට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් දැන් අර පෙර සූදානම් කරගත් රෙදි කැබැල්ල හොඳින් මිරිකලා ඉවර වෙලා අපිට අවශ්‍ය මෝස්තරයක් ලැබෙන විදිහට නවා ගැනීම සිද්ධ කරන්නට පුළුවන්. ඉතින් මම මෙතනදී ඔය කටියට පෙන්වන්න භාවිතා කරන්නේ ඉතාමත්ම සරල ක්‍රමවේදයක්. ඉතින් මම මේ සරල ක්‍රමයට රෙදි කෑල්ල නමා ගැනීම සිද්ධ කරනවා. ඉතින් මේ විදිහට රෙදි කෑල්ල නමාගෙන ඉවර වෙලා අපි මේ රෙදි කෑල්ල දැලක් උඩට මාරු කරගන්නට ඕනි. මොකද පොලිතින් එක උඩ තිබ්බොත් එහෙම මේ අයිස් කැට දිය වෙද්දි ඩයි එකයි ඔක්කොම ගිහිලා රෙදි කෑල්ලේ යටපැත්ත අව පැහැවීමක් සිද්ධ වෙනවා. දැන් අපි ටයි ඇන්ඩ් ඩයි කරද්දි සමහර අය පොලිතින් උර තුල දැම්මහම මෙන්න මේ ගැටලු වෙනවා කියනවනේ. ඉතින් අන්න ඒ වලට සොලියුෂන් එකක් විදිහට තමයි මම මේ විදිහට දැල උඩ තියාගෙන සිද්ධ කරන්නේ. ඊට පස්සේ මම මේ රියැක්ටිව් ඩයි මෙන්න මේ විදිහට රෙදි කෑල්ල මත විසිරුවා හරිනවා. ඉතින් මේකෙත් ක්‍රම කිහිපයක් තියෙනවා. ඉතින් මම මෙතනදිත් මූලික ක්‍රමවේදයක් භාවිතා කරලා තමයි ඔයාලට කියලා දෙන්නේ. ඉතින් එක එකනා එක එක විදිහ වලට කරනවා. නමුත් මේක ඔය කට්ටියට පුහුණු වෙන්න පහසු නිසා තමයි මම මේ විදිහට කියලා දෙන්නේ. දැන් අපි ඩයි ඉහගත්ත රෙදි කෑල්ල උඩින් අපි කුඩා කැබලි වලට කඩාගත්ත අයිස් කැට මෙන්න මේ විදිහට මුලින්ම පිළිවෙලකට අහුර ගන්න ඕනේ. රෙදි කෑල්ලේ වටේටම මෙන්න මේ විදිහට හොඳට රෙදි කෑල්ල වැහෙන විදිහට අපි අයිස් කැට ටික එකතු කර ගැනීමක් සිද්ධ කරන්නට ඕනේ. හරි, මේ විදිහට සකස් කරගත් අපේ නිර්මාණය දැන් අයිස් කැට ටික දිය වෙනකන් තියලා ඉවර වෙලා අපිට හොද ගන්න හැකියාවක් තියෙනවා. ඊට පස්සේ අපිට මේක ස්ථායි කිරීම සිද්ධ කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් එහෙනම් මේ වගේ වැදගත් වීඩියෝ බලන්න අපේ පේජ් එකත් ෆලෝ කරලා තියාගන්න.